කුලයක් අරන් එන්න ලිඳට ගිය දෝනියන්ද ප්‍රමාද මොකද කියලා බලන්න ලිඳ ළඟට පැමිණි තමන්ගේ අම්මවවත් ප්‍රකෘති තරුණියට හරි හැටි පෙනුනේ නැහැ. ඇය ලින්පඩිය උඩ සිටගෙන ආනන්ද තෙරුන් වහන්සේ ගිය දිශාව බලාගෙන දොඩවන්නට වුණා. අම්මත් බලාගෙන ඉන්නවා. අංක 6 රූපරාමුව දක්වන්නේ අන්න එම අවස්ථාවයි. නැගණිය මට පෙම් පොතක් දෙන්න. නැගණිය මට පෙම් පොතක් දෙන්න. අනේ දෙවියනේ මොන තරම් පිහිට කතාවක්ද. මොන තරම් ලස්සන රූපයක්ද. එතකොට කතා කරපු වදන් මොන තරම් ශාන්තද සුන්දරද. නැගණිය මට පෙම් පොතක් දෙන්න. අර ගුරුකමක් කරන්න හදන්නේ ඕක නේ. මට පෙම් පොතක් දෙන්න. අනේ දෙවියනේ මොන තරම් ලස්සන ශරීරයක්ද. එතකොට ඇස් දෙක තෝල දෙක. එතටම කවුද එයා? ඇයි මා ළඟට මාගේ පෙම් ඉල්ලගෙන? සැඩත් නුවර වෙන තරුණියක් නැද්ද? මං සැඩල් කෙල්ලක් බව කියද්දි අයියා එතනින් නොකී. නැගණිය මට පෙම් පොතක් දෙන්න. නැගණිය දුවේ ප්‍රකෘති දුවේ අම්මා මේ මාව හොයාගෙන දාවේ. අනේ අම්මේ එහෙම ලස්සන කතාවක්. අම්මේ නැගණිය මට පෙම් පොතක් දෙන්න. මට පෙම් පොතක් දෙන්න නැගණිය. අපි දෙන්නම මිනිස් කොලේ. අපි අතර නෑ වෙනසක්. නැගණිය මට පෙම් පොතක් දෙන්න. නැගණිය ප්‍රකෘති මොනවද ඔබ මේ කියවන්නේ? මොකද? ඔබ අවතාරයකටත් බය වුණාද? අනේ අම්මේ අවතාරයක් නෙවෙයි අම්මේ. රත්තරන් කඳක්. අම්මා දැක්කොත් පොදම වෙයි අම්මේ. ඔබ කවුරු ගැනද ඔය කියවන්නේ? නැගණිය මට පෙම් පොතක් දෙන්න. අනේ නැගණිය මට පිපාසයට පෙම් පොතක් දෙන්න. කුලයක් නැහුවේ නෑ මම. මන් නොබෙන් ඉල්ලුව පෙම් ටිකක් පමණයි. ඔබ කුලේ වහලා කතා කළාද කායිකාරී? අනේ අම්මේ කුලයක් කියලා දෙයක් නැහැලු. ඔව් අපි කවුරුත් එකයිලු. ඔව් අම්මේ ඔව්. අනේ මේ දැන් මේ දැන් මෙතන මන් ළඟ ඉඳලා කී අම්මේ. බලග ඉඳලා ඔව් මන් ළඟ ඉඳලා මාත් එක්ක කතා කර ඉඳලා නේ ගියේ. මගෙන් පෑන් බව අරගෙන ගියේ. මම අනන්තවත් කෝ මේ මද්දාන එපා තනියම මේ වගේ ලින්තොටවල් ළඟ අභිමානගේ දිස්තිය තියෙනවා අය කියන්නේ. දෙයියනේ අම්මේ ඒක දිස්තිය නෙවෙයි අම්මේ. තඹරන් කන. අනේ අම්මේ මං යාට හරි ආදරේ අම්මේ. අම්මේ යත් මට ආදරේ ඇති. ඒකනේ මන් ළඟටම ඇවිල්ලා අම්මේ පෑන්. ඔබ ඔය කියන්නේ කොහොම කෙනෙක් ගැනද ප්‍රකෘති? අම්මේ හරිය ලස්සනම ලස්සනයි. එතකොට හිස බූගාලා කහ පහත වස්ත්‍ර පොරෝගෙන ඇගේ. එතකොට මේ අම්මේ අතේ මේ පාත්‍රය චාකි කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ගෝලයේ ගැන. අපිට ඉන්න හිටින්න අම්බ වෙන්නේ අපේ සැඩොල් වාඩි කිරි තියලා අපිව මරා දමාවි කොසල් රජතුමා. ඉතින් අම්මේ එයා මට කැමති නම් කොසල් රජුරු මොනවා කරන්නද? හරිද අම්මේ? ඉතින් අතේ වෙන්නේ අම්මේ. අද පිස්සුවක් ඇදලා අම්මේ මම ගන්න වතුර ගන්න මම ඉතින් පින්වතුනි ඔය 7 වන රූපරාමුව අපට පෙන්වා දෙනවා ලිඳ ළඟට පැමිණි මව ප්‍රකෘති දියණිය පැල්පත කරා කැඳවාගෙන යන අවස්ථාව. දැන් ඉතින් මේ සිද්ධිය ප්‍රකෘතිගේ පියානන්දගේ කනටත් ගිහිල්ලා. මවයි පියයි සිටින්නේ බියෙන් බියටපත් වෙලා. මොකද අසල්වැසියන් දැනගත්